මේ දවස්වල පුංචි තිරයේ ඉහළින්ම ඉන්න රූමත් කලාකාරියක් තමයි නයෝමි තක්ෂිලා කියන්නේ. ටෙලිනාට්‍ය ගණනාවකම දකින යා මෑතකදී අලුත්ම ව්‍යාපාරයකට අතගහපු එක දැන් ලොකු කතාබහක් වෙලා. මේ නිලිය කියන්නේ ඒ ව්‍යාපාරය පටන් ගත්තේ ඇයි කියලත් ඒකේ තියෙන රහස් මොනවද කියලත් නයෝමි පටන් ගත්තු අලුත් ව්‍යාපාරය ගැන කියද්දි කිව්වේ එයාගේ ගමේ අක්කර 10ක නිල් මානෙල් වගාවක් කරනවා කියලයි. එයාගේ බිස්නස් එකේ නම නයෝතාලු. මේ නිල් මානෙල් කියන්නේ බොහොම වටින දෙයක්ලු. එයා කියන්නේ අතීතයේ ඊජිප්තු කාලේ ඉඳන්ම ලස්සන වෙන්න ආයුර්වේදීය ලෙඩ දුක් වලට ආතතියට වගේම ලිංගික වර්ධනයක් වගේ දේවල් වලට පවා නිල් මානෙල් පාවිච්චි කරලා තියෙනවා කියලයි. ඒත් එයාලා වවන්නේ ලංකාවේ ජාතික පුෂ්පය වන ලා නිල් පාට මානෙල් මල නෙවෙලු. නයෝමි හිතලා තියෙන්නේ මල් පූජා කරනවට අමතරව මේකෙන් තව ප්‍රයෝජන ගන්න පුරුවන් කියලා. දැන් මේක සාර්ථක ව්‍යාපාරයක් විදිහට කරගෙන යන අතර නිල් මානෙල් වලින් හදපු ටී එකක්, ෆේෂල් සෙට් එකක් වගේම හෙයා ඔයිල් එකක් පවා නයෝතා නිෂ්පාදන තුල අඩංගුයි. නයෝමි මෙගා නාට්‍යවලම කොටු වෙලා කියලා හිතෙන්නේ නැද්ද කියලා ඇහුවම එයා කිව්වේ එහෙමම කියන්න බෑ. මොකද එයාගේ පළමු නාට්‍ය වුණ මීදුම් අම්මා වගේම පැබ්ලෝ පවා කිඳි නාට්‍ය කියලා. ඒත් කලාව ස්ථාවර නැහැ කියන කතාව නිසාද ව්යාපාරයක් පටන් ගත්තේ කියලා හොම එයා දුන්නේ රටේ තත්ත්වය ගැන කතාවක්. මට සාමාන්‍ය විදියට කාලා බීලා ජීවත් වෙන්න මේ ක්ෂේත්‍රයෙන් ලැබෙන මුදල් ඇති. නමුත් ඊටමත් සැපවත් ජීවිතයකට යන්න ඒ මුදල් ප්‍රමාණය මදි. එයා කියන්නේ රටේ තත්ත්වය නිසා හැමෝටම දැන් රැකියාවක් දෙකක් කරන්න සිද්ධ වෙලා තියෙනවා කියලයි. ඒ වගේම එයාගේ රංගනයේ භාව ප්‍රකාශනයන් ගැන කතා කරද්දී එයා කිව්වේ රංගපෑම ලේසි පහසු වැඩක් නෙවෙයි කියලයි. එයා අවුරුදු 4ක් විතර රංගනය හැදෑරුවා. ඒ වගේම නිතරම අභ්‍යාසවල නිරත වෙන නිසා තමයි රසිකයන්ට එයාව දැනෙන්නේ කියලා එයා හිතනවා. තමන්ගේ රංගන ජීවිතේ වේදිකාවට එයා අසීමාන්තික තෘප්තියක් සහ ආදරයක් දක්වනවා කියලාත් කිව්වා.